ලෝක ප්‍රකට ඇසැසින්ස් ක්‍රීඩ් ක්‍රීඩාමාලාවේ ඉතිහාසය වෙනස් කරන්න යන 2028දී නිකුත් වෙන නියමිත බිහිසුණුම ගේම් එක ගැන ඔබ දන්නවාද? මේක කලින් ආපු කිසිම ඇසැසින්ස් ක්‍රීඩ් ගේම් එකකට සමාන වෙන්නේ නැහැ. මේ කතාව ගලාගෙන යන්නේ 16 වෙනි සියවසේ ජර්මනියේ අඳුරු කාල පරිච්ඡේදයක් තුලයි. ඒ කාලේ යුරෝපයේ පුරාම මායාකාරියන් දඩයම් කිරීම, හෙවත් විච් ට්‍රයල්ස් ඊටාම දරුණු විදියට සිද්ධ වුණා. මීදුමෙන් වැසුණු අඳුරු කැලෑ සහ අද්භූත වතාවත් මැදයි මේ ක්‍රීඩාව නිර්මාණය වෙන්නේ. අපි හැමදාම දැක්කේ ඇසෑසින් කෙනෙක් උස ගොඩනැගිලි උඩින් පනිනවා. හැක්ස් කියන මේ අලුත් නිර්මාණය තුලින් Ubisoft සමාගම උත්සාහ කරන්නේ හොරර් හිවත් බියකරු අත්දැකීමක් ක්‍රීඩකයන්ට ලබා දෙන්නයි. මේකේ ඇසෑසින්ස්ලාගේ සලකුණ පවා නිර්මාණය කරලා තින්නේ ගස් අතු වලින් සාදපු අද්භූත රූපයක් විදියටයි. කටකතාවලට අනුව මෙහි ප්‍රධාන චරිතය වෙන්නේ ඉල්සා නම් කාන්තාවක්. ඇයට සතුන් පාලනය කිරීමේ සහ අද්භූත බලයන් භාවිතා කිරීමේ හැකියාවක් තියෙන බව කියවෙනවා. Assassin's Creed ඉතිහාසයේ ඉන අඳුරුතම සහ අද්භූතම ගේම් එක විදියටයි මේක හඳුන්වන්නේ. මේ අද්භූත ක්‍රීඩාවේ නම තමයි Assassin's Creed Hex. ගොඩක් අය විශ්වාස කරනවා මේක Assassin's Creed වල ස්වර්ණමය යුගය නැවත ගේන නිර්මාණය වෙයි කියලා. ඉතින් ඔයාලා හිතන්නේ මොකද්ද? මේ තරම් අඳුරු කතාවක් තියෙන ගේම් එකක් සෙල්ලම් කරන්න ඔබ සූදානම්ද? ඔබේ අදහස කොමෙන්ට් එකක් දාන්න.